ෆාමසිස් කෙනෙක් වුණොත් එයා ප්‍රෙග්නන්ට් වුණොත් එයාට බබා හම්බ වෙන්නේ ෆාමසිය කියලාද හිතන් ඉන්නේ. මම දැක්ක හැම වීඩියෝ එකක්. ෆාමසිස් ප්‍රෙග්නන්ට් අයියෝ මට බබා හම්බ වෙන්නේ ෆාමසිය තමයි දැන් කියලා වීඩියෝ එකක්. මෙන්න මේකයි ඇත්ත කතාව. ෆාමසිය රෙජිස්ටර් කරගන්න ෆාමසියේ ලයිසන් එක ගන්න ලයිසන් එක දුන්න ෆාමසිස්ට්. ෆාමසිය ෆුල් ටයිම් ඉන්න ඕනේ. එයා වෙන ජොබ් එකක් කර එයාට ෆාමසිය බෙහෙත් දෙන්න බෑ. ඒක තමයි හරි කතාව. හරි. එයා ප්‍රෙග්නන්ට් වෙනවා. එයාට නිවාඩුවක් ගන්න ඕන වෙනවා. එයාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සපුර ගන්න ඕන වෙනවා. එයා ෆාමසිය බැඳලා තියලා නැහැ. ලංකාවේ නීතියෙන්. මෙන්න මේකයි නීතිය. එයා ෆාමසි ලයිසන් එක දීලා තියෙනවා. එයාගේ ලයිසන් එක. එයාට තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යන්න වෙනවා. එයාට යන්න පුළුවන්. කොහොමද යන්න පුළුවන්? වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච සුදුසුකම්ලත් ෆාමසිස් කෙනෙක් ඒ අදාළ දවසට එයාට සේවය රඳවන්න පුළුවන්. ඒකයි ලංකාවේ නීතිය. නැතුව බබා හම්බ වෙන්න ඉන්න ෆාමසිස් කෙනෙක් ෆාමසිය බබා හම්බ වෙන්න ඕනි කියලා නීතියක් ලංකාවේ නැහැ. වරදව වටහා ගන්න එපා. එච්චර දුෂ්ට නීතියක් ලංකාවේ නැහැ.